හලෙලුයා. හොඳයි. අද දවසේත් වටිනා පණිවිඩයක් ඔයාලා වෙතට අරගෙන එනවා. හොඳයි. මුලින්ම අපි කියවමු මතෙව් 24:24. මතෙව් 24:24. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගත වක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. ආමෙන් හලෙලුයා. අද අපි කතා කරන්නේ බොරු අනාගත වක්තෘවරු නැගිටින විට කිතුනුවා කළ යුතු දේ. ආමෙන්. බොරු අනාගත වක්තෘවරු නැගිටින විට කිතුනුවා කළ යුතු දේ. හොඳයි. මේක සභාවට දැන් ලොකු ගැටලුවක් වෙලා තියෙන කාරණයක්. ආමෙන්. අවසාන කාලයේදී බොරු අනාගත වක්තෘවරුන් සහ බොරු ගුරුවරුන් නැගිටිනවා කියලා දේව වචනයේ පැහැදිලිවම තියෙනවා. ආමෙන්. එතකොට අද කතා කරන්නේ අපි එවැනි අවස්ථාවකදී ඇදහිලිවන්තයන් එහෙම නැත්නම් කිතුණුවන් කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන කාරණය ගැන. ආමෙන්. කොහොමද මේකට මුහුණ දෙන්නේ? හරි. මම නැවත වතාවක් කියවන්නම් ආරම්භක බයිබල් පාඨය. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගත වක්තෘවරුද නැගිට පුළුවන් නම් හරි පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. ඒ කියන්නේ හැමෝවම රවට්ටන්න බෑ. රැවටෙන කොටසක් විතරයි ඉන්නේ. ආමෙන්. බොරු අනාගත වක්තෘන්ට බොරු ගුරුවරුන්ට මුළු සභාවම මුලාවට පත් කරන්න බෑ. මෙතන කියනවා පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස. ඒක පුළුවන් නම් විතරයි. ඒක පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. මෙතන අපි ගන්න ඕන මොකද හැමෝම මුලා කරන්නේ නැහැ කියන කාරණේ. එහෙනම් පළවෙනියටම කිතුණුවාගේ වගකීම තමයි මුලා නොවි ඉන්න එක. ආමෙන්. හැමෝම මුලා කරන්න බෑ. එක කොටසක් විතරයි මුලා වෙන්නේ. අනිත් එක පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා. ඒ කියන්නේ මෙතන ලොකුම ටාගට් එක තියෙන්නේ තෝරාගත්තු අය නෙමෙයි. තෝරාගත්තු නැති සෙනග. මේ ව්‍යාජ ප්‍රොපේතවරු මේ ව්‍යාජ ගුරුවරු එන්නේ ලෝකේ අයව මුලා කරන්න. ඇයි ඒ? එයාලා ගැලවීම ලබන එකෙන් වළක්වන්න. ආමෙන්. පුළුවන් නම් මේ සභාව ඇතුළේ එහෙට මෙහෙට විසිවෙවි යන බොල් වී වගේ ඉන්න සෙනගක් සභාව ඇතුළේ ඉන්නවා හරි දැනගැන්මක් නැති. පුළුවන් නම් අන්න එයාලවත් ඒ ගොඩට දාලා විනාශයට අරගෙන යයි. ලොකම ටාගට් එක තියෙන්නේ කාවද? ලෝකයේ සෙනග. එයාලව මේ විශ්මපත් ආලෝකයට එන්නේ නැති වෙන්න බාධකයක් විදිහට තමයි බොරු ප්‍රොපේතවරු ඉන්නේ. ආමෙන්. හරි. එතකොට එහෙනම් කිතුණුවා කියලා කියන්නේ තෝරාගත්තා වූ සෙනග. කොහොමද ඉන්න ඕනේ? මේකට කොහොමද මුහුණ දෙන්න ඕනේ? ආමෙන්. පළවෙනිම කාරණේ සහ වැදගත්ම කාරණේ කිතුණුවා මෙවැනි ගුරුවරු හෝ ප්‍රොපේතවරුන්ගේ ඉගැන්වීම් ලබනකොට ඒ ඉගැන්වීම දේව වචනය තුලින්ම විමසා බලන්න හැකියාවක් තියෙන්න ඕනේ. ආමෙන්. කිතුණුවාට පෞද්ගලිකව දේව වචනය තුලින් යම්කිසි ඉගැන්වීමක් හරිද වැරදිද දේව වචනයට එකඟද කියන එක විමසා බලන්න හැකියාව කිතුණුවා තුල වර්ධනය වෙලා තියෙන්න ඕනේ. ආමෙන්. කාගේ හරි දේශනාවක් කාගේ හරි ඉගැන්වීමක් හරිද වැරදිද කියලා තීරණය කරන්න එකම එක සාධකයයි බලපාන්නේ. ඒක තමයි දේව වචනයට මේක එකඟද නැද්ද කියන එක. එහෙනම් අපි රිෆර් කරන්න ඕනේ රෙෆරන්ස් එක විදියට තියාගන්න ඕනේ වෙන මොකුත් නෙමේ බයිබලය විතරමයි. ආමෙන්.
බයිබලය අරගෙන බයිබලයේ මේ තියෙන දේව වචනයට මේ කියපු දේශනාව එකඟද නැද්ද? ඒක මැනගන්න කිතුණුවාට දැනගැන්ම තියෙන්න ඕනේ. ආමෙන්. ගොඩක් කිතුණුව හරි හදිස්සි කාගේ හරි ඉගැන්වීමක් විවේචනය කරන්න. කාගේ හරි සේවයක් විවේචනය කරන්න පුදුම හදිස්සියක් තියෙන්නේ. හැමෝටම නෙමෙයි සමහර කිතුණුවන්ට. හැබැයි ඒ හදිස්සිය තමන්ගේ ආත්මය වර්ධනය කරගන්න දැනගැන්මෙන් ඉහළට තව ටිකක් නගින්න ඒ හදිස්සිය නැහැ. ආමෙන්. අද සභාවට මූණ පාන්න වෙලා තියෙන ලොකුම ගැටලුකාරී තත්ත්වය මෙන්න මේකයි. මෙන්න මේ හින්දා තමා සභාව ඇතුලේ එක ભેදයන් නැති වෙලා එක එක්කෙනාව විවේචනය කරගෙන කාකොටා වැටිලා මොකද්ද මේකේ අවසාන ප්‍රතිඵලය? ලෝකෙ මිනිස්සු බලාගෙන ඉන්නවා. ලෝකෙ මිනිස්සුන්ට සභාව කියන එක තනිකරම අර පාර්ලිමේන්තුව වගේ තමයි එතකොට වෙනසක් නැහැ. හරි? එතකොට ලෝකේ මිනිස්සෙක් එයිද සභාවට ඔහොම වෙනකොට? එතකොට අන්න ඒ බොරු අනාගත වක්තෘන්ගේ බොරු ගුරුවරුන්ගේ ටාගට් එක එයාලගේ වැඩේ හරි එතකොට. ඇයි මේන් ටාගට් එක සභාව නෙමෙයි ලෝකය. ලෝකයේ අයට මේ සභාවට එන්න බැරි වෙන්න තමයි මේ හැමදේම කරන්නේ. මහා ලොකු පුදුම හාස්කම් ඔක්කොම කරන්නේ මොනව සඳහාද? මේ සභාව ඇතුලේ කැළඹවීමක් ඇති කරලා ලෝකයේ අය මෙතෙන්ට එන්නේ නැතිව වළක්වන්න. ආමෙන්. ඒ හින්දා සභාවේ සෙනඟ කැළඹෙන්නේ නැතුව ඉන්න ඕනේ. අන්න ඒක තමයි පළවෙනිම වැදගත්ම දේ. කැළඹෙන්නේ නැතුව ඉන්න කොහොමද පුළුවන් වෙන්නේ? ගැඹුරෙන් දේව වචනය ගැන හොඳ දැනගැන්මක් කිතුණුවාට තියෙන්න ඕනේ. හොඳ දැනගැන්මක් තියෙන කිතුණුවා කවදාවත් කැළඹෙන්නේ නැහැ. කියවගෙන යන්නේ නැහැ. තර්ක විතර්ක වලට යන්නේ නැහැ. කට ඉස්සර කරගන්න කලින් හොඳට විමසලා බලනවා. ආමෙන්. හරි. 1 යොහාන් 4:1 කියවන්න බලන්න. ප්‍රේමවන්තයනි, බොහෝ ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන්ද පරීක්ෂා කරන්න. ආමේන් හලෙලූයා. ආමේන් හලෙලූයා. ප්‍රේමවන්තයනි, බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරන්න. ආමෙන් හලෙලූයා. මෙතන රහසක් ඔයාලට පේනවද? බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට තමයි ඇවිල්ලා ඉන්නේ. සභාවට ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නෙත් නෑ මෙතන. එතනින්ම අර මම ඔයාලට කලින් කියපු ඒ පොයින්ට් එක ස්ථීර වෙනවා. මොකද්ද? බොරු ප්‍රපේතවරු එන්නෙම ලෝකයට. ඇයි ඒ ලෝකයේ සෙනඟ සභාවට එන එක වළක්වන්න. ආමෙන්. හරි. හැබැයි මෙතන කතා කරන්නේ ප්‍රේමවන්තයනි කියලා. මෙතන සභාවට කතා කරන්නේ. ආමෙන්. ප්‍රේමවන්තයනි, බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරන්න. කිතුණුවාට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ප්‍රපේතවරයෙක් බොරුද ඇත්තද කියලා පරීක්ෂා කරලා බලන්න. විවේචනය කරන්න කියලා නෙමෙයි මෙතන කියන්නේ, පරීක්ෂා කරලා බලන්න කියලා. කොහොමද කෙනෙක්ගේ ආත්මයක් පරීක්ෂා කරලා බලන්නේ? මෙයා සැබෑ කෙනෙක්ද බොරුවෙක් කෙනෙක්ද කියලා පරීක්ෂා කරලා බලන්නේ කොහොමද? වෙන කිසි ක්‍රමයක් නැහැ. දේව වචනයෙන් විතරයි. අපිට ඕනේ කරන ඔක්කොම ගයිඩ්ලයින්ස් ටික තියෙන්නේ, ඔක්කොම දැනුමුතුකම් ටික තියෙන්නේ, ප්‍රඥාව තියෙන්නේ දේව වචනය ඇතුලේ විතරයි. දේව වචනයෙන්ම අරගෙන තමයි අපිට පරීක්ෂා කරලා බලන්න වෙන්නේ මෙයා සැබෑද මෙයා බොරුද කියලා. ආමෙන්.
හොඳයි. ක්‍රියා 17:11 කියවන්න. ක්‍රියා 17:11. ඔහු තෙසලෝනිකෙහි අයවලුන් වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔහු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස් වඩා ලියවිලි සොයමින් සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය. ආමේන් හලෙලූයා. ආමෙන් හලෙලූයා. ඔහු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔවුහු මේ කාරණා මෙසේ දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින් සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය. ආමෙන් හලෙලූයා. ඔවුහු මෙතන ඔවුහු කියලා හඳුන්වන්නේ බෙරීය කියන සභාවේ සෙනග. එයාලා තෙසලෝනිකේ අයට වඩා උතුම් කියලා කියනවා. හේතුවත් මෙතන කියනවා. ඇයි ඒ? ඔවුහු මේ කාරණා මෙසේ දැනගන්නා පිණිස දවස්පතා, එක දවසක් කරපු දෙයක් නෙමෙයි, දිනපතා කරපු දෙයක්. දවස්පතා ලියවිලි සොයමින්. මොනවද ලියවිලි සොයමින් කියන්නේ? මේ දේව වචනය හොඳට විමසා බලමින් සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය. බෙරීය සභාවේ සෙනග මොකක්ද කරලා තියෙන්නේ? එයාලා අහන දේශනාව ඇහුවා, ඒක ඒ විදිහටම පිළිගත්තා නෙමෙයි. එයාලා සභාවේදී දේශනාව අහලා ගෙදර ගිහිල්ලා ලියවිලි පෙරලා එයාලා බලනවා මේ කියපු පොයින්ට්ස් ටික හරිද කියලා. දේව වචනයට එකඟද කියලා. සුද්ධ ලියවිල්ලට පටහැනිද නැද්ද කියන එක එයාලා විමසලා බලනවා දේව වචනය තුලින්. එක දවසක් කරපු දෙයක් නෙමෙයි, එයාලා දවස්පතා පුරුද්දක් විදිහට මේක කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ වචනය කවුරු හරි කෙනෙක් උගන්වනකොට ඒ අහන එක්කෙනාට යුතුයකමක් තියෙනවා. ඒ තමන් ඉගෙනගත්තු පණිවිඩය දේව වචනයට 100%ක්ම එකඟද නැද්ද? මේකෙන් 100%ක් දේව වචනයද 100%ක් තව මේකෙන් 100ට කීයක් දේව වචනයට අනුකූලද? පටහැනි ඒවා තියෙනවද කියලා දේව වචනය තුලින් විමසා බලන්න. ඔයාලට මේ වෙලාවේ මම උගන්වන මේ පණිවිඩයත් මේ දේශනයත් ඔයාලගේ යුතුයකම තමයි මේ කියන කාරණාවන් නැවත වතාවක් දේව වචනයට එකඟද කියලා බයිබලයේ දිගහැරලා බලන්න. හැබැයි කිතුණුවා හරි කම්මැලි මේක කරන්න. අරයා බොරු ගුරුවරයෙක්, මෙයා බොරු අනාගත වක්තෘවරයෙක් කියලා චෝදනා කරන්න හරි ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ පැත්තෙන් කරන්න ඕනේ ටික කරනවාද කියන එක ඒකට හරි කම්මැලි. ආමෙන්. හරි. එතකොට එහෙනම් කිතුණුව මොනවද කරන්න ඕනේ? දේව වචනේ පණිවිඩ ඇත්තිතරම් අහන්න. හැබැයි ඒවා නැවත දේව වචනයට එකඟද පටහැනිද කියලා බයිබලයේ දිගහැරලා ඒවා හොයලා බලන්න. ආමෙන්. අපි කියනවා දේශනාවක් අහනකොට ඒ තමයි ලෝගෝස්. එතනින් අපිට ලෝගෝස් එන්නේ කියලා. ඔය දේශනාවේ 100%ක්ම ලෝගෝස් නෙමෙයිනේ. නේද? දේශනාව ඇතුලේ දෙවියන් වහන්සේ කියපු වචනයට අමතරව ඒ දේශකයා උගන්වන දේවලුත් තියෙනවා. එතකොට අන්න ඒ දේශකයා උගන්වන දේවල් දේව වචනයට එකඟද නැද්ද කියන එක ඒක තෝරලා බේරලා ගන්න කිතුණුවා පරිණත වෙන්න අවශ්‍යයි. ආමෙන්. බෙරියේ සෙනගට පුළුවන් වුණා නම් ඒ කාලේදී ගෙදර ගිහිල්ලා ලියවිලි පෙරලලා බලන්න. අද කිතුණුවාගේ తත්වය ඊට වඩා ගොඩාක් වෙනස්. ඇයි? ලියවිලි පෙරලා එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ කිතුණුවාට. දැන් තාක්ෂණයේ පුදුම විදිහට දියුණුයි. සමහරු හාපෝ තාක්ෂණය නම් යක්ෂයාගෙන් ඔව්වට වැඩිය මේවා වෙන්න එපා කියලා උගන්වනවා පවා සභාවේදී. හැබැයි මේ තාක්ෂණය කියන එක ඇති වුණේ දිව්‍ය ප්‍රඥාවෙන්. හොඳට අපි තේරුම් ගන්න යක්ෂයාගෙන් නෙමෙයි. මේ ප්‍රඥාව කියන එක, මේ බුද්ධිය කියන එක, මේ ඔක්කොම මිනිස්යා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ල. මිනිස්යාගේ බුද්ධිය කියන එක දෙවියන් වහන්සේගේ මැවිල්ලේ එක කොටසක්.
එතකොට මිනිස්යාගේ බුද්ධියෙන් තමයි කෘත්‍රිම බුද්ධිය කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. කෘත්‍රිම බුද්ධිය මැවුනා නෙමෙයිනේ. ඒක මිනිස්යාගේ බුද්ධියෙන් මිනිස්යා ගොඩ නගපු දෙයක්. මිනිස්යාව ගොඩ නැගුවේ දෙවියන් වහන්සේ. එතකොට මිනිස්යාට ප්‍රඥාව තියෙන්න ඕනේ මේ කෘත්‍රිම බුද්ධිය නිවැරදි දෙයට නිවැරදි ආකාරයෙන් පාවිච්චි කරන්න. එහෙම කිතුණුවාට හරියට ප්‍රඥාව ලැබුණ නැත්නම් ප්‍රඥාව තිබුණ නැත්නම් හරි දේ හරි විදියට පාවිච්චි කරන්න අන්න එතනදී තමයි වැරද්ද සිද්ධ වෙන්නේ. තාක්ෂණය අනිවාර්යෙන් කිතුණු ස්වභාවයට අත්‍යවශ්‍යයි. නැත්නම් කොහොමද මේ සුභාරංචිය මේ කාලයේදී ලෝකයට ගෙනියන්නේ? ලෝකයේ සෙනග තාක්ෂණයෙන් දියුණු වෙලා ඉන්නකොට සභාවට යල් පැන ගිය ක්‍රමවලින් මේක ගෙනියන්න බෑ. මේ තාක්ෂණයේ නිර්මාණය වෙලා තියෙන්නේම සුභාරංචිය මේ ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පිණිස. ආමෙන්. එතකොට අද වෙනකොට කිතුණුවාට තමන්ගේ ෆෝන් එකේ බයිබලයේ තියෙනවා. ආමෙන්. ඔන්ලයින් බයිබල් එකක් ටක් ගාලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගන්න හැකියාව තියෙනවා. ඕනෑම දේව වචනේ කොටසක්. හරි? එක බයිබල් පදයක කොටසක් හරි පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් සම්පූර්ණ බයිබල් පදේ කොතනද තියෙන්නේ ඔක්කොම විස්තර ටික හොයාගන්න පුළුවන්. දැනට අවුරුදු කීපයකට කලින් මේ තත්ත්වය තිබුණේ නැහැ. බයිබල් පදේ මතකයි කොතනද කියලා මතක නැහැ. එහෙම වුණාම හරි අමාරුයි හොයාගන්න. හැබැයි අද තත්ත්වය ඊට වඩා වෙනස්. බයිබල් පදයකින් කෑල්ලක් මතක තිබ්බත් ඒක නේද? AI තාක්ෂණයෙන් හරි නේ මොකක් හරි ක්‍රමයකින් ඉන්ටර්නෙට් එකෙන් ඒ කොටස ගැහුවාම ලස්සනට බයිබල් පදේ එනවා. ඊට පස්සේ ඒකේ විග්‍රහයකුත් එනවා. ආමෙන්. මේවා ප්‍රයෝජනයට ගන්න ඕනේ. බෙරියේ සෙනගට වඩා උතුම් විදිහට අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ආමෙන්. ඒකින්ද කවුරු හරි දේශකයෙක්ගේ ප්‍රොපේතවරයෙක් වෙන්න පුළුවන්, එඩේරෙක් වෙන්න පුළුවන්, සුභාරංචි දේශකයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දේව සේවකයෙක්, අපොස්තලවරයෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ගේ දේව වචනේ පණිවිඩයක් අරගෙන දේව වචනය තුලින්ම එහි හරි වැරදි බව තෝරා බේරා ගන්න කිතුණුවාට හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් කිතුණුවා කොයිතරම් පරිණත වෙලා ඉන්න ඕනේද කියලා ඔයාලා හිතන්න බලන්න. සභාවේ මේ බොරු අනාගත වක්තෘන්ගේ භීෂණය ඇති වෙන්න ප්‍රධානම හේතුව සභාවේ ආත්මික බබාලා වැඩි. ආත්මික ලදරුවෝ වැඩි. එයාලා තමයි ටක් ගාලා බොරු ඉගැන්වීමක් ආපු ගම ඇත්ත වෙන්න ඇති කියලා හිතාගෙන තව ඒක ප්‍රොමෝට් කරනවා. ඒක තමයි ලොකුම තර්ජනය. ආමෙන්. අන්න ඒ හින්දා තමයි ආරම්භක බයිබල් පදයේ තිබ්බේ පුළුවන් නම් තෝරාගත්තු අයව පවා මුලා කරන්න හැකියාව තියෙනවා කියලා. තෝරාගත්තු සෙනග කියලා කියන්නේ කිතුණුව. කිතුණුවන්ගේ වචනය තුල ගොඩ නැගිලා නැති පිරිස තමයි අවදානමේ ඉන්නේ. ආමෙන්. අර මං කලිනුත් කිව්වා හුළඟට ගහගෙන යන බොල් වී ඇටයක් වගේ අය තමයි පොඩි හුළඟක් ආපු ගමන් ගහගෙන යන්නේ. පොඩි වැරදි ඉගැන්වීමකට එහෙට මෙහෙට විසි වෙන්නේ. ඒ දැනගැන්ම නැති කිතුණු. එහෙනම් හොඳට දැනගැන්ම තියෙන්න ඕනි කිතුණුවාට. දැනගැන්ම තියෙන කිතුණුවාව රවට්ටන්න බෑ. කිතුණුවෝ හිතාගෙන ඉන්නවා යේසුස් වහන්සේට වඩා සාතන් බලවත් කියලා. මේ මෙහිම හිතාගෙන ඉන්න කිතුණුවෝ ඉන්නවා සහ සමහර දේවදාසයොත් එහෙම උගන්වනවා. මේ ලෝකේ වැඩියෙන් බලය තියෙන්නේ සාතන්ට කියලා. කොහෙද බයිබලයේ එහෙම තියෙන්නේ? අන්න ඒකට තමයි බයිබලයේ හොඳට පෙරලලා බලලා තියෙන දේවල් මොනවද කියලා කිතුණුවා දැනගෙන ඉන්න ඕනේ. තමන් අහන දේ හරිද වැරදිද කියලා දැනගන්න. ආමෙන්. කෙනෙක් කියපු පළියට එයා දේවදාසයෙක් වෙච්ච පළියට හැම එකම කිතුණුවා බාර ගන්න ඕනේ නැහැ. ඒක දේව වචනේ තියෙනවද නැද්ද කියන එක කිතුණුවා පස්සේ හරි ගිහින් හොයලා බලන්න ඕනේ. ඒ ටික කරන්න කම්මැලි කිතුණුවා තමයි මුලා වෙන්නේ. ආමෙන්. හොෂෙයා 4:6 කියවන්න. හොෂෙයා 4:6. වගේ සෙනක ජනගැන්ම නැතිකමෙන් නාස්තික
නුඹ දැනගෙනම එපා කරන නිසා මට පූජකම් කිරීමෙන් මමත් නුඹ එපා කරන්නේ නුඹ නුඹේ දෙවියන් වහන්සේගේ ගස්තාව මතක නැති කරන නිසා මමත් නුඹේ දරුවන් මතක නැති කරන්නේ. ආමේන් හලෙලූයා. ආමේන් හලෙලූයා. මාගේ සෙනග දැනගෙන්ම නැතිකමින් නාස්ති වී සිටිති. කිතුනුවා විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ දැනගෙන්ම නැති නිසා. මොනවා සම්බන්ධ දැනගෙන්මද? දේව වචනය ගැන දැනගෙන්ම. ආමෙන්. දැනගෙන්ම එපා කරන කිතුණුවෙක් වෙන්න එපා කියලා මෙතන කියන්නේ. ඒ වගේම ව්‍යවස්ථාව අමතක කරන්න එපා කියලා මෙතන කියන්නේ. ආමෙන්. එහෙම අය තමයි අවදානමේ ඉන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සභාව ඇතුලේ හැම දේශනාවකදීම මම ඔයාලට කියන්නේ දැනගැන්මෙන් ඉහළට යන්න, හොඳට වචනය අහන්න සහ මෙනෙහි කරන්න. අමතක නොකර ඒ වචනය තදින් අල්ලගෙන ඒ මැත්තේම ඉන්න, ඒ වචනයෙන් සන්තුෂ්ත වෙලා ඉන්න කියන කාරණේ. එහෙම කිතුණුවාව ලේසියෙන් ගහගෙන යන්නේ නැහැ හුළඟවල් කුණාටුවාවට. ආමෙන්. වැරද්ද තියෙන්නේ බොරු ගුරුවරු බොරු අනාගත වක්තෘන්ගේ නෙමෙයි. ඒ බොරු වලට රැවටෙන කිතුණුවන්ගේ. ආමෙන්. හරි. 2 තිමෝති 2:15. සැබෑවේ වචනය හරියාකාර පහදා දෙන්නා වූ ලැජ්ජාවෙන්ට ඕන නැත්තා වූ වැඩකාරයෙක්ව දෙවියන් වහන්සේට හේතු වුණා වූ කෙනෙකුමින් පෙනෙන්න උත්සාහ කරන්න. ආමෙන් හලෙලූයා. එතකොට මෙතනදී මට ගන්න ඕනේ කොටස තමයි සැබෑවේ වචනය හරියාකාර පහදා දෙන්නා වූ. ආමෙන්. කිතුණුවාට මෙන්න මේ හැකියාව තියෙන්න ඕනේ. සැබෑවේ වචනය කියලා කියන්නේ දේව වචනය. ආමෙන්. දේව වචනය හරියට පැහැදිලි කරගන්න හැකියාව කිතුණුවාට තියෙන්න අවශ්‍යයි. ආමෙන්. දේශකයාට හැකියාව තියෙන්න ඕනේ සැබෑවේ වචනය හරියට අසන්නන්ට පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තමයි පැහැදිලිව තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ අහන කිතුණුවාට. මේක දෙපැත්තටම හරි. ආමෙන්. මේ හැම දෙයකින්ම මම මේ ඔයාලට දෙන්න යන පණිවිඩය තමයි හැමදාම ආත්මික ලදරුවෝ වගේ ඉන්න බෑ. ආමෙන්. කිතුණුවාට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා ආත්මය දියුණු කරගන්න. පරිණත කිතුණුවෙක් බවට පත් වෙන්න. මොකද මේ අපි අවසාන කාලයේ ඉන්නේ. එතකොට අවසාන කාලයේ හින්දා එන කුණාටු වල සැර වැඩි. ගහගෙන යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි කිතුණුවා ශක්තිමත්ව හිටියානම්, පරිණතව හිටියානම් මොන කුණාටුව ආවත් ගහගෙන යන්නේ නැහැ. ආමෙන්. යොහාන් 16:13 කියවන්න. එසේ නමුත් උන්වහන්සේ එනම් සැලකමේ ආත්මයන් වහන්සේ පාකල උන්වහන්සේ මුළු සත්‍ය කරා ඔබලාට නගබෙල්සේක. මක්නිසාද තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසතුදේ කියා පැමිණෙන්න තිබෙන දේ ඔබලාට ප්‍රකාශ කරනසේක. ආමේන් හලෙලූයා. ආමෙන් හලෙලූයා. එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන්න් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍යය කරා නුබලාට මඟ පෙන්වන සේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්ට තිබෙන දේ නුබලාට ප්‍රකාශ කරන සේක. ආමෙන් හලෙලූයා. එතකොට හැම කිතුණුවාටම තමන්ගේ ආත්මයත් එක්ක ඒකත්වයකට ආපු තමන්ගේ ශරීරය තුල වාසය කරන ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. ආමෙන්. මේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේම උපදවාගෙන කතා කරන්නේ උන්වහන්සේ. උන්වහන්සේ දේව වචනයෙන් අරගෙන තමයි කතා කරන්නේ. ආමෙන්. ශුද්ධාත්මයන්න් වහන්සේත් රෙෆරන්ස් එක විදිහට තියාගෙන තියෙන්නේ ශුද්ධ ලියවිල්ල. එහෙම නැත්නම් දේව වචනය. ආමෙන්. දේව වචනයෙන් අරගෙන තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කරන්නේ. එතකොට ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ මේ වෙනකොට අහසේ ඉඳලා නෙමෙයි කතා කරන්නේ, අපි ඇතුලේ ඉඳලා. කිතුණුවා තුල ඉඳලා තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කරන්නේ. පිටතින් ගුරුවරයෙක්ගෙන් දේශනාවක් එනකොට
ලෝගෝස් වචනය එනකොට ඒ ලෝගෝස් වචනය අරගෙන ඒක තෝරලා බේරලා දෙන්න කිතුණුවා ඇතුලේ පෞද්ගලිකව ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. කිතුණුවා පුරුදු පුහුණු වෙන්න ඕනේ මෙන්න මේ ගුරුවරයාගෙන් නිතර නිතර දේශනා අහන්න. මොන ගුරුවරයාගෙන්ද? ශුද්ධාත්මයන්න් වහන්සේ නැමැති ගුරුවරයා. ආමෙන්. කොහොමද කෙනෙක් ශුද්ධාත්මයන්න් වහන්සේ නැමැති ගුරුවරයාගෙන් දේශනා අහන්නේ? පිටතින් දේශනාවල් ඇහෙන්න සලස්ව ගන්න ඕනේ. ඒ කියන්නේ දේවදාසයෙක්ගෙන් දේශනාවක් අහද්දි තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ ලෝගෝස් වචනය අරගෙන අපිට කතා කරන්නේ. ආමෙන්. එතකොට සැබෑ හෝ බොරු හෝ ගුරුවරයෙක් ඕනෑම දේශකයෙක් මේ දේව වචනය අරගෙන කතා කරද්දී ඒකෙන් හොඳ ටික තෝරලා බේරලා අරගෙන නිවැරදි වචනය දෙන්න අපි ඇතුලේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. ඒ කියන්නේ කිතුණුවාට බය වෙන්න පැකිලෙන්න කිසිම හේතුවක් නැහැ. කිතුණුවා අනතුරේ වැටිලා නැහැ. දැන් කිතුණුව කලබල වෙලා තියෙන්නේ බොරු ගුරුවරුන්ට, බොරු අනාගත වක්තෘවරුන්ට බයෙන් ඉන්නේ, මේ අපිව මුලා කරයි කියලා බයෙන් ඉන්නේ. Tamanට පිළිසරණක් නැහැ කියලා අසරණ හැඟීමක් දැනෙනකොට. එහෙම එකක් නැහැ. කිතුණුවා දැනගන්න ඕනේ ප්‍රබලම කාරණයක් තමයි ඒ හැම ගුරුවරයටම වඩා උසස් ගුරුවරයා ඉන්නේ Taman ඇතුලේ. ඉන්ඩිවිජුවල් ටීචර් කෙනෙක්. ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් වගේ ඒක. ඇයි Taman ඇතුලේ පෞද්ගලිකව ඉන්නවා. ආමෙන්. එතකොට කිතුණුවා මේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ හඬට සංවේදීතාවය ඇති කරගන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. ඇයි ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන්නේ නැතිකොට, ඒ හඬ හරියට ඇහෙන්නේ නැතිකොට අන්න එතකොට මුලා වීමේ අවදානමක් තියෙනවා. ආමෙන්. එහෙනම් කිතුණුවා ලොකු ෆෝකස් එකක් දෙන්න ඕනේ මොනවටද? අරයා බොරු ගුරුවරයෙක්, මෙයා බොරු අනාගත වක්තෘවරයෙක් කියලා චෝදනා කර කර ඉන්නවට වඩා දැනගැන්ම වැඩි කරගන්නයි, ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක තියෙන සහභාගීකම වැඩි කරගන්නයි. මේවා ඔක්කොම පෞද්ගලික ක්‍රියාකාරකම්. තමන් කළ යුතු දේවල් මේවා. ආමෙන්. තව එක්කෙනෙක් තමන්ට මේ ටික කරවයි කියලා මත යැපෙන්න බලාගෙන ඉන්න එපා. අපේ පාස්ටර් අපිව ගොඩ නැගුවේ නෑනේ. අපේ පාස්ටර් මේ ටික අපිට හරියට පුරුදු පුහුණු කරේ නෑනේ කියලා පාස්ටර්ට වැරද්ද දාන්න හිතන්න එපා. ශුද්ධාත්මයන්න් වහන්සේ පෞද්ගලිකව අපි ඇතුලේ ඉන්නවා. ආමෙන්. එතකොට Tamanට වගකීමක් තියෙනවා. පොඩි බබාලා තමයි තව කෙනෙක් මත යැපෙන්නේ. එයාලට නේද ඩයපර් එක මාරු කරන්න අම්මා ඉන්න ඕනේ ළඟ. කෑම ටික කවන්න අම්මා ඉන්න ඕනේ. හැම දෙයකටම අම්මා තාත්තා ඕනේ. හැමදාම මෙහෙම බබාලා වගේ ඉන්න බෑ කිතුණු. ආමෙන්. Tamanට තනියෙන් නැගිටින්න හැකියාව ලැබෙන්න ඕනේ. මොකද Taman කිතුණුවා කියන්නේ කවදාවත් තනියෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. කිතුණුවා නැවත උත්පාදනය වුණු වෙලාවේ ඉඳලම ශුද්ධාත්මයන්න් වහන්සේ යාගේ ආත්මයත් එක්ක ඉන්නවා. තනිකමක් කියලා එකක් කිතුණුවට නැහැ. වර්ධනය වෙන්න ඕනේ. මේ ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක තියෙන සහභාගීකම, ඒ sannivedana ඒක හොඳට හදා ගන්න ඕනේ කිතුණුවා. ආමෙන්. ආමෙන්. එතකොට ඒ ශුද්ධාත්මයන්න් වහන්සේගේ හඬ හොඳට ඇහෙනකොට, ඒ පණිවිඩය හොඳට ඇහෙනකොට එතකොට එයාට තෝරා බේරා ගන්න පුළුවන් සැබෑවේ වචනය. මේක වචනයට එකඟද නැද්ද? එහෙම නැත්නම් සමහර වෙලාවට හොඳ දේශනාවක් ඇතුලේ එකක් දෙකක් කරුණු තියෙනවා වචනයට පටහැනිව යන. එතකොට වචනයට හොඳට සංවේදී එහෙමත් නැත්නම් ශුද්ධාත්මයන්න් වහන්සේට සංවේදී පරිණත කිතුණුවා දේශනාව හොඳට අහගෙන යනකොට එක තැනකදී පොඩ්ඩක් එක කාරණයක් කියනකොට පොඩි අසමාදානයක් හිතට එනවා. ඒක ඉංගියක් ශුද්ධාත්මයන්න් වහන්සේගෙන්. එතකොට යා තව ටිකක් වැඩිපුර අවදීන් අහනවා මොකද්ද මේ කියන්නේ මේ දේශකයා. එතකොට යාගේ ආත්මයට දැනෙන්න පටන් ගන්නවා මේ කාරණය වචනයට එකඟයි හෝ මේක පටහැනි කියලා. ආමෙන්. එහෙම වෙන්නේ කොහොමද? ශුද්ධාත්මයන්න් වහන්සේ දේව වචනය තුලින්ම මතක් කරලා දෙන සමහර වෙලාවට දේව වචනය එහෙම නැත්නම් බයිබල් පද ඒ වෙලාවට මතක් කරලා දෙනවා. ඒක
දේව වචනයට එකඟද නැද්ද කියලා ඔප්පු කරන්න. ඒ වෙලාවෙම හොද්දට ශුද්ධාත්මයන්න් වහන්සේට සංවේදී කිතුණුවෙක්ට ඕනෑම දේශකයෙක්ගේ දේව වචනයක් අහනකොට ආයේ ගෙදර ගිහින් ලියවිලි පෙරලා ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවෙම ශුද්ධාත්මයන්න් වහන්සේ පේලියට බයිබල් පද මතක් කරලා දෙනවා. මෙන්න මෙහෙමයි මෙන්න මේ කාරණේ මෙහෙමයි කියලා. මේ දේශනාව දේව වචනයට එකඟද නැද්ද කියන එක ලස්සනට ශුද්ධාත්මයන්න් වහන්සේ ඒක තේරුම් කරලා දෙනවා. තමන් තුල ඉන්න ශුද්ධාත්මයන්න් වහන්සේ කිතුනවා මෙන්න මේ දැනට තමයි එන්න ඕනේ. ආමෙන්. හරි. ඊළඟට කියවන්න මතෙව් 7:15 සිට 20 දක්වා. බොරු අනාගතවත් තුන්ගෙන් තේසවන්න. ඔහු බටළු වේශයෙන් නුඹලට නමුත් ඇතුළතින් ඔහු කූර උරුපය. ඔවුන්ගේ පළවලින් නුඹලා දින ගන්නේ වූයේ. මනුෂ්‍යෝ කටුවැස් වලින් මුද්‍රික බලවත්, උකට වලින් අට්ටිකා බලවත් නෙලා ගනිද්ද. එසේම සියලු හොඳ ගස් හොඳ පළදයි. නමුත් නරක ගස් නරක පළදයි. හොඳ ගහ නරක පළවත්, නරක ගහ හොඳ පළවත් හට ගන්න බැරිය. හොඳ පළ නොගන්න සියලු ගස් කවුරුද? ඉන්නේ දමුලේ. එබැවින් ඔවුන්ගේ ඒ වලින් නොබලා ඔවුන් නැදින ගන්නේ උය. ආමෙන් හල්ලුයා. ආමෙන් හලෙලුයා. බොරු අනාගත වක්තෘන්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් දේව වචනේ පැහැදිලිවම දීලා තියෙනවා. ඒක තමයි මේ අපි කතා කරන්නේ. හරි? බොරු අනාගත වක්තෘන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති. බැටළු වේශයෙන් එනවා කියලා කියන්නේ මමත් මේ සභාවේ එක්කෙනෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් මමත් දෙවියන් වහන්සේගේ දරුවෙක් කියාගෙන තමයි එන්නේ. ආමෙන්. නමුත් ඇතුළතින් ඔවුහු ක්‍රූර වෘර්කයෝය. ආමෙන්. ඇතුළතින් ක්‍රූර වෘර්කයෝය කියලා කියනවා. ඒකේ තේරුම තමයි ඒ කියන්නේ යා බැටළුවෙක් නෙමෙයි. අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ කාරණයක්. හරි? සමහර දේවදාසයෝ අපි හිතාගෙන හිටියට එයාලා දේව වචනය තමයි උගන්වන්නේ කියලා ගැලවීමවත් ලැබලා නැහැ. ඇයි? ගැලවීම ලැබුවා නම් එයා බැටළුවෙක්. මෙතන පැහැදිලිවම කියනවා මේ බොරු ප්‍රොපේතවරු බොරු අනාගත වක්තෘවරු එයාලා වෘර්කයෝ බැටළු වේශයෙන් එන වෘර්කයෝ කියලා. බැටළුවෝ නෙමෙයි කියලා පැහැදිලිව කියනවා. ඉතින් අන්‍ය භාෂාවක් කතා කරනවනේ. එහෙමනේ සමහර වෙලාවට එහෙම හිතනවා නේද? එහෙම වෙන භාෂාවක් ඒවා යක්ෂයන්ටත් කතා කරන්න පුළුවන්. හරි? දැන් මේ බය වෙන්න දෙයක් නෙමෙයි කියන්නේ. එහෙනම් අර ප්‍රොපේතවරයාත් ගැලවීමවත් ලැබලා නැද්ද කියලා එක එක්කෙනාව විනිශ්චය කරන්න හදන්න එපා. මේ වචනය හරියට අල්ලගන්න. හරි? යක්ෂයාගේ බලයෙන් හාස්කම් කරන්නත් පුළුවන්. හැබැයි එයාගේ ඵලයෙන් අඳුන ගන්න පුළුවන් එයා බැටළුවේද වෘර්කයේද කියලා. අන්න ඒ පොයින්ට් එක හොඳට අල්ලගන්න. හරි? මෙයා කතා කරන්නේ යක්ෂයාගේ භාෂාවද ශුද්ධාත්මයන්න් වහන්සේගේ භාෂාවද කියලා එහෙම විවේචන කරන්න යන්නේ නැතුව, එහෙම විනිශ්චය කරන්න යන්නේ නැතුව ඒ පුද්ගලයාගේ ඉගැන්වීම මොකක්ද කියලා බලන්න. එයා දෙවියන් වහන්සේවද මහිමයටපත් කරන්නේ? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්වද මහිමයටපත් කරන්නේ? සෙනගව දෙවියන් වහන්සේ වෙතටද එයා අරගෙන යන්නේ? සෙනගව වෙන පාරකද අරගෙන යන්නේ? එයාගේ ඉගැන්වීම දේව වචනයට එකඟද නැද්ද? ඒ වගේම එයා උගන්වන දේ එයාගේ ජීවිතයේ තියෙනවද නැද්ද? ඔන්න ඔය ප්‍රතිඵල වලින් තමයි අපිට මැනගන්න පුළුවන් එයා සැබෑ දේවදාසයෙක්ද බොරුවෙක් කෙනෙක්ද කියලා. ආමෙන්. ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්න හොය. අපි හැමතිස්සෙම ඵලය දිහා බලන්න ඕනේ, ප්‍රතිඵලය දිහා. හැමදාම වෘර්කයාට බැටළුවා වගේ ඉන්න බෑ. එයාගේ හැසිරීමෙන් හරි, එයාගේ එක වචනයකින් හරි වෘර්ක ගතිය එළියට එනවා. ආමෙන්. කිතුණුවාට හොඳ බුද්ධියක් තියෙන්න ඕන, දිව්‍ය ප්‍රඥාව තියෙන්න ඕනේ. බැටළුවාද වෘර්කයාද කියලා හොඳට අඳුන ගන්න. ආමෙන්.
ඔහේ ගිහිල්ලා සභාවේ වාඩි වෙලා ඒ ඔක්කොම හරි කියලා හලෙලූයා කියලා එන්න නෙමෙයි තියෙන්නේ. ඒ දේවදාසයාගේ ජීවිතයට පොඩ්ඩක් එබිකම් කරලා බලන්න. එයා උගන්වන ඉගැන්වීම එයාගේ ජීවිතේ තියෙනවද කියලා. ආමෙන්. එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි. නමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහ නරක ඵලවත්, නරක ගහ හොඳ ඵලවත් හටගන්න බැරිය. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නේ දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහොය. හැමතිස්සෙම ඵලය දිහා බලන්න. සමහර දේවදාසයෝ සභාවට උගන්වනවා දුප්පත් අයට තමයි දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන්. පෝසත් අයට හරි අමාරුයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න. හරියට අර කාටද ඔටුවෙක්ට ඉදිකටු සිදුරෙන් ඇතුල් වෙනවා වගේ තමයි කිය. හැබැයි එහෙම කියන දේවදාසයා යන්නේ සමහර වෙලාවට BMW එකක. ඔන්න ඕකයි මම කියන්නේ ඵලය දිහා බලන්න. එයා උගන්වන ඉගැන්වීම එයාගේ ජීවිතේ තියෙනවද? ඒක අපිට බලන්න එපා කියලා දෙවියන් වහන්සේ නෑ. ඵලය දිහා බලන්න කියලා දෙවියන් වහන්සේ පැහැදිලිවම කියනවා. එයා උගන්වන පණිවිඩය, එයා උගන්වන ඉගැන්වීම එයාගේ ජීවන රටාව විය යුතුයි. එයා වෙනම ජීවන රටාවක ජීවත් වෙන ගමන් සභාවට තව එකක් කරන්න කියලා එයා කියනවා නම් අන්න එයා බොරු ගුරුවරයෙක්. බොරු අනාගත වක්තෘ කෙනෙක්. ආමෙන්. ඊළඟට තවත් දෙයක් ඔයාලට මම කියන්නම්කෝ. සමහර කිතුණුවෝ හිතාගෙන ඉන්නවා මේ ප්‍රොපේතවරු දැන් නෑ කියලා. හරි? පරණ ගිවිසුමේනේ ප්‍රොපේතවරු හිටියේ. දැන් මේ ප්‍රොෆට්ලා ඇවිල්ලා මොකද්ද මේ විකාරයක් කරන්න කියලා එහෙම කියන කිතුණුවෝ ඉන්නවා. ඒක වැරදි දැනගැන්මක්. අලුත් ගිවිසුමේත් ප්‍රොපේතවරු ඉන්නවා. ඇයි මං එහෙම කියන්නේ? දේව වචනේ පැහැදිලිවම 5 ආකාර සේවයක් ගැන සඳහන් වෙනවා. මේ පහෙන් එකක් තමයි ප්‍රොපේත සේවය. එඬේර සේවය තියෙනවා, ඉවැන්ජලිස්ට් එහෙම නැත්නම් සුභාරංචි සේවය තියෙනවා. ඊළඟට අපෝස්තලික සේවය තියෙනවා, ගුරුවර සේවය සහ එඬේර සේවය තියෙනවා. ප්‍රොපේත, ඉවැන්ජලිස්ට්, ගුරුවර, එඬේර, අපෝස්තලික. ඔය පහ. ප්‍රොපේත සේවය තියෙනවා. ඒ කියන්නේ අලුත් ගිවිසුමේ ප්‍රොපේතවරු ඉන්නවා. ආමෙන්. ප්‍රොපේතවරයෙක් ඉන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? මේක හොඳට අපි දැනගන්න ඕනේ. ප්‍රොපේතවරයෙක් ඉන්නේ ලෝකය වෙනුවෙන්. සභාව වෙනුවෙන් නෙමෙයි ඇත්තටම. ඇයි මං එහෙම කියන්නේ? මේ ප්‍රොපේතවරයෙක්ගේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා බැලුවොත් ප්‍රොපේතවරයා කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් අරගෙන මිනිස්යා වෙතට ගෙනියන පුද්ගලයෙක්. එහෙම නැත්නම් ආත්මික දලයේ දේවල් බලලා වෙන්න තියෙන දේවල් කියන කෙනෙක්. උණු දේවල්, වෙන්න තියෙන දේවල්, වෙමින් තියෙන දේවල් ඕනෙම එකක් එයාට දැකලා කියන්න පුළුවන්. ආත්මික ඇහෙන් දැකලා කියන්න පුළුවන්. මේ සේවය කිතුණුවාට ඇත්තටම බැලුවොත් එහෙම අවශ්‍ය නෑ. අයියේ. කිතුණුවා වර්ධනය වුණා නම්, පරිණත වුණා නම් ඒ ටික එයාට තනියෙන් කරගන්න පුළුවන්. තමන්ගේ ආත්මික ඉන්ද්‍රියන් හොඳට ප්‍රගුණ කරගත්තු පරිණත කිතුණුවාට මේ ටික අය ප්‍රොපේතවරයෙක් ළඟට ගිහිල්ලා ඒ ටික පේනාහනවා වගේ බලා ගන්න අවශ්‍ය නැහැ. දේව වචනයත් එක්ක එයා ජීවත් වෙනවා නම් එයාට මේ හැකියාව තියෙනවා. එහෙනම් ප්‍රොපේතවරයෙක් ඇයි අලුත් ගිවිසුම ඇතුලේ සභාවට හාස්කම් කරන්න මේ අනාගත වාක්‍ය කියන්නේ එහෙම නැත්නම් ආත්මික තලය දකින්න මේ දේවල් කරලා අන්ධකාරයේ ඉන්න සෙනග ආලෝකයට අරගෙන එන්න සුභාරංචිකරණය සඳහා. ආමෙන්. හැබැයි අද වෙනකොට ලෝකය ගත්තොත් එහෙම වැඩිපුරම කිතුණුවෝ තමයි ගිහිල්ලා අනේ ප්‍රොෆට් මට මේක ඕනේ අරක කියන්න මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කිතුණුවෝ වෙනුවෙන් නෙමෙයි ප්‍රොපේතවරයා ඉන්නේ. ප්‍රොපේතවරයා ඉන්නේ දෙවියන් වහන්සේගේ මේ මහා බලය ලෝකයට පෙන්වන්න. හැබැයි කිතුණුවන්ගේම වැරදි හින්දා ඒ සේවය හැල්ලුවට ලක් වෙලා තියෙන්නේ.
ආමෙන්. මේවා හොඳට බලන්න දැනගැන්ම නැති හින්දා කිතුනුව තමනුත් විනාශ වෙලා සබාවත් විනාශ කරන හැටි. කිතුනුව හරි ආසයි ප්‍රොපේතවරයෙක්ගෙන් අනාගත වාක්‍යයක් අහගන්න. හැබැයි බයිබලයේ කියවන්න ආස නැහැ. කම්මැලි. ප්‍රොපේතවරයා දෙවියන් වහන්සේගේ වචනයෙන් අරගෙන තමයි මේ පණිවිඩය දෙන්නේ. ආමෙන්. එතකොට එයා වෙනම කොහෙන් හරි අරගෙන දෙනව නෙමෙයිනේ. කිතුනුවටත් දේව වචනේ දෙනවා. කිතුනුවා හැදිලා තියෙන්නම දේව වචනේ. එතකොට ප්‍රොපේතවරයා කියන මැදිහත්කාරයා කිතුනුවා වෙනුවෙන් නෙමෙයි සභාවේ තියලා තියෙන්නේ. ආමෙන්. මේ දේවල් හොඳට දැනගන්න ඕනේ. ආමෙන්. හරි. එතකොට ඊළඟට කියවන්න බලන්න ගලාති 1:8. නුඹලා පිළිගත් සුභාරංචිය හැර නමුත් නුඹලා කියන නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයේ දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කළොත් ඔහු ශාපලන්තෙක් වේවා. ආමෙන් හලෙලූයා. ආමෙන් හලෙලූයා. නොමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. ආමෙන්. එහෙනම් මේ බොරු අනාගත වක්තෘවරයෙක් හරි බොරු ගුරුවරයෙක් හරි බොරු දේවදාසයෙක් කවුරු හරි ව්‍යාජයෙක් කෙනෙක් කරන ප්‍රධානම දෙයක් තමයි බොරු සුභාරංචියක් මිනිස්සයා වෙතට අරගෙන යන එක. සභාවට සුභාරංචි ගේන්න දෙයක් නැහැ. සභාව බිහි වෙන්නෙම සුභාරංචිය තුලින්. ලෝකයට බොරු ආරංචියක් අරගෙන යන එක්කෙනා තමයි බොරු ගුරුවරයා හෝ බොරු අනාගත වක්තෘවරයා හෝ බොරු එඬේරා හෝ ඔය ඕනෑම බොරු දේව සේවකයෙක් වෙන්නේ. මොකද්ද මේ වෙනත් සුභාරංචියක් කියලා කියන්නේ? සුභාරංචිය කියලා කියන්නේ ජේසුස් වහන්සේට ජේසුස් වහන්සේගෙන් තොර තමන්ගේ ගැලවුම්කාරයා ජේසුස් වහන්සේ කියන ආරංචිය ඇර ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුණා කියන උන්වහන්සේ ජීවමානයි කියන ආරංචිය ඇර වෙන මොනවා හරි ඉගැන්වීමක් කවුරු හරි දෙනවා නම් යේසුස් නාමය දරාගෙන අන්න ඒ පුද්ගලයා ව්‍යාජයි. ඇයි මං එහෙම කියන්නේ? සමහර දේවදාසයෝ යේසුස් වහන්සේ නෙමෙයි. ඒ දේවදාසයා තමයි ගැලවුම්කාරයා කියන පණිවිඩය තමයි ලෝකෙට අරගෙන යන්නේ. එයා ගැලවුම්කාරයා නෙමෙයි. එයා අතරමැදියෙක්. එයා තමයි වාජනය. හැබැයි ප්‍රභවය අඳුන ගන්න ඕනේ. ප්‍රභවය දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් මහිමය කියන එක අයිති කාටද? දේවදාසයාට නෙමෙයි. මහිමය කියන එක අයිති දෙවියන් වහන්සේට. සෙනගව තමන් වෙතට නෙමෙයි දෙවියන් වහන්සේ වෙතට හරවන සුභාරංචියක් තමයි ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම නැති අය ඔයාලට පරීක්ෂා කරලා අඳුන ගන්න පුළුවන්. විනිශ්චය කරන්න යන්න එපා. අඳුනා ගත්තට පස්සේ එතනින් ඉවත් වෙලා යන්න. ඒ ඉගැන්වීම් ලබා ගන්න නැතුව ඉන්න. ආමෙන්. ඒකයි දැනුවත් වෙන්න ඕනේ සභාව. හරි. එතකොට එහෙනම් අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ ව්‍යාජ සුභාරංචියක් ලෝකයට අරගෙන යන පුද්ගලයා ව්‍යාජ ගුරුවරයෙක් හෝ ව්‍යාජ ප්‍රොපේතවරයෙක්. ආමෙන්. ආමෙන්. එහෙනම් ඒකට හරි එක මොකද්ද කියලා කිතුනුව දැනගන්න ඕනේ. ආමෙන්. හරි එක දැනගත්තට මදි කිතුනුව ඉස්සර වෙන්න ඕනේ. බොරු එක්කිනා ඒ වැඩේ කරන්න යන්න කලින් ලෝකෙට කිතුනුව නිවැරදි වචනේ ලෝකෙට අරගෙන යන්න ඕනේ. ආමෙන්. පැහැදිලි නේද? කිතුනුවා Tamanට කරන්න දෙන කාර්යභාරය හරියට දන්නේ නැතුව වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා සුභාරංචියටත් ඒක බාධාවක්, සභාවේ මහිමයටත් ඒක කැළලක්. ආමෙන්. ආමෙන්. දැනගැන්ම තමයි අංක 1. පළවෙනි අවශ්‍යතාවය කිතුනුවගේ දැනගැන්ම. සුභාරංචිය මොකද්ද කියලා කිතුනුවා හොඳට දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් කොහොමද ඇත්ත එකයි බොරු එකයි වෙන් කරලා අඳුනගන්නේ? ආමෙන්. බලන්න මේ කියපු හැම පොයින්ට් එකක් ඇතුළෙම තිබ්බ පළවෙනිම කාරණය තමයි දැනගැන්ම. දෙවෙනි එක තමයි සුද්ධාත්මයන්න් වහන්සේට සංවේදී වීම. ආමෙන්. මේ දෙක නැති කිතුනුවා තමයි අවදානමේ ඉන්නේ. ආමෙන්.
ඊළඟට තවත් වෙලාවට කිතුණුවාගේ පරිණතභාවය බලපානවා. කිතුණුවා යම්කිසි දේශනයක් විවේචනයට ලක් කරන්න. ඇයි මං එහෙම කියන්නේ? සමහර දේශකයන්ගේ දේශනාවල් බර වැඩි. ආත්මිකව බර වැඩි. ඒක තේරුම් ගන්න නම් කිතුණුවා ආත්මිකව පරිණත වෙන්න ඕන. කිතුණුවා ආත්මික ලදරුවෙක් වගේ ආත්මික යෞවනෙක් වගේ ඉඳලා පරිණත කිතුණුවෙක්ට දෙන දේශනාවක් බාගෙට අහලා මෙයා බොරු ගුරුවරයෙක් කියලා තීරණය කරනවා නම් ඒකේ තේරුම දේශකයා බොරු කියන එක නෙමෙයි, කිතුණුවා පරිණත නැහැ කියන එක. ආමෙන්. ලදරුවන්ට ආහාරය වෙන්නේ කිරි. එයාට මස් කෑල්ලක් හම්බුනොත් එහෙම එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. එයාට ඒක දිරව ගන්න බෑ. ආමෙන්. මේක අද සභාව ඇතුලේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහර එලිදරව් සමහර ගැඹුරු දේශනාවන් මේ හැල්ලු වෙලා අපහාසයට ලක් වෙලා එහෙම සභාවේ සෙනග විසින්ම ඒක හැල්ලු කරනවා. ඇයි? සභාවේ සෙනගට ආත්මික පරිණතිය නෑ. ඒ මස් කෑල්ල දිරව ගන්න. බලවත් දේවදාසයන්ව අපහාසයට ලක් කරනවා. මේ වචනේ එයාලා උගන්වන වචනය බොරු එකක්, මෙයාලා බොරු ගුරුවරු කියලා හංවඩු ගහනවා. ඒක තේරුම් ගන්න ප්‍රඥාවක් පරිණතකමක් කිතුණුවාට නැති නිසා මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා සභාව ඇතුලේ. ආමෙන්. කියවන්න හේබ්‍රෙව් 5:13-14. ඉතින් කිරිගුණ සෑම දෙනාම ලතරුන් බැරි ඔහු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අස්මත්ව සිටිති. නමුත් දැඩි ආහාර ඕනෑවන්ගේ යහපත සහ නිසා බලන්ට විවාහාරය පුරුදු වූ ඉන්ද්‍රියයන් නැති සම්පූර්ණ නැත්තට. ආමෙන් හලෙලූයා. ආමෙන් හලෙලූයා. ඉතින් කිරිබොන සෑම දෙනම ලදරුවන් බැවින් ඔහු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. අසමර්ථයි කියලා කියන්නේ ෆේල් කියන එකට. හරි? නමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත සහ අයහපත විමසා බලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රියයන් ඇති සම්පූර්ණ වූ තැනැත්තන්ටය. ආමෙන් හලෙලූයා. සභාවේ සෙනගගේ වගකීම, පෞද්ගලික වගකීම තමයි තමන් හොඳට දේව වචනය අරගෙන ආත්මිකව පරිණත වීම. ආමෙන්. මේ බොරු ගුරුවරු නැගිටින්න ප්‍රධානම හේතුව තමා සභාවේ බබාලා වැඩි. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි හොඳ බලවත් දේවදාසයන්ව බොරු ගුරුවරු, බොරු අනාගත වක්තෘවරු කියලා හංවඩු ගහන්නත් හේතුව සභාවේ බබාලා වැඩි. ආමෙන්. මේ කියන කතාව ඔයාලා හොඳට තේරුම් ගන්න. එක වසරේ ළමයෙක් දන්නේ එක වසරේ සිලබස් එක. එයාට 13 වසරේ පාඩමක් තේරෙන්නේ නැහැ. හැබැයි එයාට ඒක තේරුන්නේ නැහැ කියලා එයාට කියන්න පුළුවන් 13 වසරේ සිලබස් එකේ මේ උගන්වන ඒවා වැරදි කියලා. එක වසරේ ළමයාට පුළුවන් ද ඒක විවේචනය කරන්න? ඔන්න ඕකයි කිතුණුවාට ආත්මික පරිණතිය ඕනේ. හැමදාම එක වසරේ බබෙක් වගේ ඉන්න එපා කියන පණිවිඩය මම මේ ඔයාලට දෙන්නේ. කොහොමද ආත්මය වර්ධනය වෙන්නේ? දේව වචනේ මුලින් කිරි ආහාර තමයි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අර්ධ ඝන ආහාර අරගෙන ඊට පස්සේ ඝන ආහාර දක්වා යන්නේ. මොනව කරන්නද? දේව වචනේ වැඩි වැඩියෙන් අහන්න. සුද්ධාත්මයන්න් වහන්සේ ඒකෙන් කිරි කොටස වෙන් කරලා ඔයාලට දෙයි. ඔයාලගේ ආත්ම තාම ලදරුවෝ වගේ නා. ඒකට මොකද්ද වෙන්න ඕනේ? සුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක හොඳ සහභාගීකමක් තියාගෙන හොඳට සංවේදී වෙන්න ඕනේ. එතකොට මස් කෑල්ලක් දුන්නත් ඒක කිරි වලට හරවලා කිරි බවට පත් කරලා කිරි ටික දෙන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ දන්නවා. ආමෙන්. ඔන්න ඕක තමයි ලෝකයේ සහ ලංකාවේ සභාවේ తত্ত্বය. නිකන් ඉන්නෙත් නෑනේ. ඒක තේරුනේ නෑ. මට විතරයි මේක තේරිලා නැත්තේ. එහෙම නැත්නම් මට මේක තේරුම් ගන්න ප්‍රඥාව නෑ කියලා එයාලා කට වහගෙන ඉන්නේ නෑ. මොකද කරන්නේ? විවේචනය කරන්න හදිස්සි වෙනවා. කට්ටිය එකතු වෙලා ඊට පස්සේ විවේචනය කරනවා. ඒ බොරු ගුරුවරයෙක්, බොරු අනාගත වක්තෘවරයෙක් බලන්නකො කියන කතාවල් කියලා
ඒ ලොකු සමහරට යා පුදුමාකාර බරපතල ගැඹුරු කාරණයක් කියන්නේ. ඒක මේ තේරෙන්නේ නැති නිසා විවේචනය කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ වටිනා දෙවියන් වහන්සේ ආලේප කරපු වටිනා දේවදාසයන්ව සභාව ඇතුළේ හැල්ලු වෙනවා. ලෝකයේ ඉදිරියේ හැල්ලු වෙනවා. කවුද මේක කරන්නේ? සභාවේ ඉන්න බබාලා ටික. ආමෙන්. අනිත් අයව විවේචනය කරන්න කියලා දෙවියන් වහන්සේ අපිට කියලා නැහැ. තමන්ව විමසගෙන බලන්න තමන් බබෙක්ද තමන් පරිණත පුද්ගලයෙක්ද කියලා. ආමෙන්. ආමෙන්. එතකොට ඊළඟ තව වැදගත් දෙයක් තියෙනවා. එක එක කණ්ණාඩි දාලා බලන්න එපා. ඇයි මං එහෙම කියන්නේ? එක එක මතවල ඉඳලා දේව වචනේ අහනවා සමහර වෙලාවට. එතකොට තමන්ගේ මතයට අනුව තමයි ඉන්ටර්ප්‍රිටේෂන් එක එන්නේ. ඒ අර්ථකථනය එන්නේ තමන් දරන මතයට අනුව. එහෙම වෙන්න එපා. බයස් වෙන්න එපා. නැඹුරු වෙන්න එපා එක පැත්තකට. ආමෙන්. දේව වචනයක් අහනකොට මධ්‍යස්තව ඉන්න. මොකද අපිට ඕනේ නිවැරදි දේ නිවැරදි විදිහට ලබා ගන්න. ආමෙන්. ශුද්ධාත්මයන්න් වහන්සේ මතම යැපෙන්න. ස්වාමිනී මට මේකේ හරි වැරදි බව පෙන්නලා දෙන්න. මේක තේරුම් ගන්න මට ප්‍රඥාව දෙන්න කියලා. ආමෙන්. සමහර අය මගේ ගුරුවරයාට කවදාවත් වැරදින්නේ නැහැ. එයා කියන වචන වලින් 100ම නිවැරදි කියලා හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට අතපසු වීමකින් හරි මේ දේවදාසයාට වැරදි දෙයක් කියනුවොත් ඒක ලොකු දේව ධර්මයක් කරගෙන එයා එහෙම වැරදි පාරේ යන කිතුනෝ ඉන්න. දේවදාසයෝ කියලා කියන්නේ දුර්වල වාචන සමහර වෙලාවට වරදින්න පුළුවන්. ඒ හින්දා කිතුනවා ඒ ගන්න වචනය දේව වචනයත් එක්ක සංසන්දනය කරලා තෝරා බේරා ගන්න එක තමන්ගේ වගකීම. තමන් කන බත් එකේ ඇණයක් හරි ගල් කැටයක් හරි මොකක් හරි තිබ්බොත් මගේ බත් එකනේ කියලා ඒ ටික ඔක්කොම ගිලින්නේ නැහනේ. නේද? තමන්ට වගකීමක් තියෙනවා සුරක්ෂිත ආහාරයක් ගන්න. ආමෙන්. බලන්න මේ හැම දෙයකම දැනගැන්ම නෙමෙයිද අවශ්‍ය වෙන්නේ කියලා. දැනගැන්මයි සුද්ධාත්ම මඟ පෙන්වීමයි. ආමෙන්. ආමෙන්. හොඳයි. එතකොට ඊළඟට කියවන්න බලන්න කොලොස්සි 2:6 සිට 10 දක්වා. එබැවින් නුඹලා ස්වාමි වූ යේසුස් වහන්සේව පිළිගත් ලෙස උන්වහන්සේ තුල මුල් ඇද ගොඩ නගනු ලදුව. ඔන්න අපිට කරන්න තියෙන දේවල්. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල හොඳට මුල් අදින්න ඕනේ. ආමෙන්. නුඹලාට ඉගැන්වූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටුවා. අපි හොඳට ඇදහිල්ලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඇදහිල්ල අපිට ලැබෙන්නේ ඉගැන්වීම තුලින්. ඉගැන්වීම ලබා ගැනීම තුලින්. ආමෙන්. බොහෝ සෙයින් ස්තුති දෙමින් උන්වහන්සේ තුල හැසිරෙන්න. ක්‍රිස්තුස් වහන්සේට එකඟ නැත්තා වූ මිනිසයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පඬිතකමද හිස් වූ රැවටිලිකාරකමද කරන කොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලා ගන්න. ඒ කියන්නේ ඔයාලව කොල්ලයක් කරගන්න කිසිම කෙනෙකුට ඉඩක් දෙන්න එපා කියලා කියනවා. ලෝකයේ දේවල් මේ දේව වචනයත් එක්ක මිශ්‍ර කරලා වැරදි පණිවිඩයක් ඔයාලට දීලා ඔයාලව අහු කරගන්න ඉඩ තියන්න එපා. ඔයාලව මොනවද කියන්නේ රූකඩ බවට පත් කරගන්න කාටවත් ඉඩ තියන්න එපා කියලා කියන්නේ. ආමෙන්. මක්නිසාද උන්වහන්සේ තුල දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය. සියලු අධිපතිකමේද බලයේද හිසවන උන්වහන්සේ තුල නුඹලා පූර්ණව සිටින්නහුය. සභාවේ හිස පාස්ටර් නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. සභාවේ හිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. ගොඩක් වෙලාවට කිතුණුවාට වරදින්නේ කිතුණුවා සමහර කිතුණුවා හිතාගෙන ඉන්නවා තමන්ගේ පාස්ටර් තමයි හිස කියලා. ඒ දේවදාසයාගේ වැරද්දක් නෙමෙයි සමහර විට. දේවදාසයා දන්නේත් නැහැ. හරි? සෙනග හිතාගෙන ඉන්නවා තමන්ගේ හිස පාස්ටර් කියලා. දෙවියන් වහන්සේට තියෙන ගෞරවය පාස්ටර්ට දෙනවා. අපි මෙහෙම දේවල් දැකලා තියෙනවා. හරි? ඒ දේ කවදාවත් කරන්න එපා.
පාස්ටර් ගෞරවාන්විත චරිතයක්. ඔයාලගේ දේවදාසයා ගුරුවරයා ගෞරවාන්විත චරිතයක්. හැබැයි හැමතිස්සෙම ඔයාලා ප්‍රභවය කවුද කියන එක අමතක කරන්නේ නැතුව ඉන්න ඕනේ. එයාව පාස්ටර් කෙනෙක්, එයාව ගුරුවරයෙක්, ප්‍රොපේතවරයෙක් කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ. ඒ අත්ත සම්බන්ධ වෙලා නැත්තම් මිදිවලට පළ දරන්න බෑ යාට. ප්‍රභවය කියන්නේ යාගේ ඒ දෙවියන් වහන්සේ. එහෙනම් ගෞරවය ගන්න ඕනේ දෙවියන් වහන්සේට. සභාවේ දේව සේවකයෙක් දැනගන්න ඕනේ සෙනග මුලා වෙලා තමන් වෙතට ගෞරවය දෙනවා නම් වහාම ඒක ප්‍රතික්ෂේප කරලා ගෞරවය මට නෙමේ දෙවියන් වහන්සේටයි කියලා කියන්න. කට ඇරලා ඒක කියන්න දේවදාසයා නිර්භීත වෙන්න ඕනේ. මේවා තමයි සභාවේ ප්‍රශ්න. ඒ වගේම සෙනග දැනගැන්මෙන් ඉහළ ගිහින් ඉන්න ඕනේ. අපි අනිවාර්යෙන් දේවදාසයාට ගරු කරන්න ඕනේ. අපිට මෙච්චර වටිනා වචනයක් ගුරුවරුකමක් දෙවියන් වහන්සේ තුල අරගෙන එන නිසා. හැබැයි ඒ ගෞරවය ක්‍රිස්තුස් වහන්සේ තුල මුළු ගෞරවය මහිමේ අයිති පුද්ගලයා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි මහිමය මෙයාට දීලා තියෙන්නේ කියන ඒ දැනගැන්මෙන් කිතුනුවා ඉන්න අවශ්‍යයි. ඔය දැනගැන්මවල් නැති නිසා තමයි මෙච්චරව මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ. ආමෙන්. සමහර කිතුනුවෝ ඉන්නවා යේසුස් වහන්සේ කියන එක විශ්වාස නැහැ, ඒත් පාස්ටර් කියන එක විශ්වාසයි. එහෙමයි ඉන්නවා. ඔන්න ඔවගෙන් තමයි ව්‍යාජ ධර්ම කල්ට් කියන ඒවා ගොඩ නැගෙන්නේ. ආමෙන්. මොකක් හින්දාද? කිතුනුවාට දැනගැන්ම නැති නිසා මේ හැමදේම වෙන්නේ. ආමෙන්. ආමෙන්. එතකොට අද අපි මේ කතා කර කර හිටපු මාතෘකාව මොකද්ද? බොරු අනාගත වක්තෘවරු. එයාලා සභාවේ මේ කාලේදී නැගිටිනවා. ඒක තමයි දේව වචනේ කියන්නේ. මේ අවසාන කාලයේදී ඕනතරම් බොරු ගුරුවරු, බොරු අනාගත වක්තෘවරු නැගිටිනවා. හැබැයි ඒකට මුහුණ දෙන්න සභාව ශක්තිමත් වෙන්න ඕනේ. ආමෙන්. කොහොමද ශක්තිමත්ව මේ කාරණයට මුහුණ දෙන්නේ? තනිව තමන්ව හොඳට ආත්මික තමන්ගේ වර්ධනය ගැන වගකීම තමන් දරන්න ඕනේ. හොඳට දේව වචනේ අහලා ආත්මිකව පරිණත වෙන්න ඕනේ. ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක හොඳ සහභාගීකමක් තියෙන්න ඕනේ. ආමෙන්. ඒ වගේම තමයි ඊළඟට අපි ආයේ මොනවද කතා කරේ? දේව වචනයෙන් තෝරා බේරා ගන්න හැකියාව තියෙන්න ඕනේ. දේව වචනේ දැනගෙන හිටියට මදි ඒක අදාළ කාරණයට ඇප්ලයි කරන්න දන්නේ නැත්තම්. ආමෙන්. දේව වචන දේශනාවක් අරගෙන ඒ දේශනාව දේව වචනයත් එක්ක සංසන්දනය කරලා බලන්න පුරුදු පුහුණුව කිතුනුවා ලබා ගන්න ඕන. ආමෙන්. මේ ටික හැදුනා නම් සභාව ඇතුලේ තවදුරටත් මේ බොරු අනාගත වක්තෘ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බොරු ගුරුවරු කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ආමෙන්. විවේචන කරන්න හදිස්සි වෙන්නේ නැතුව තමන්ව නිවැරදි කරගන්න හදිස්සි වෙන්න. ආමෙන්. ආමෙන්. හලෙලූයා. වචනයට ස්තුති කරලා කවුරු හරි යාඥා කරන්න.